මම හිතන්නේ ඉතාමත් සෝචනීය තත්ත්වයක් අද අපි මලකෙවල් කීපයක ගියා. ඒ ජේලර්වරුන්ගේ අපේ යුද්ධයට පස්සේ මම හිතන්නේ වැඩියෙන්ම ආරක්ෂක බටයින් ප්‍රමාණයක් ඝාතනය වූ ප්‍රථම අවස්ථාව. 10කට ආසන්න වගේ දැන් තත්ත්වයක් තියෙන්නේ. 8ක් නැත්නම් මම දැක්කත් තව දෙන්නෙක් ඉතාමත් අසාධ්‍ය තත්ත්වය කියලා. ඇත්තටම ආණ්ඩුවට අර මම විරුද්ධ පක්ෂයේ ඉඳ කියනව නෙමෙයි. මේක ඇත්තටම මේ ජේලර්වරු කතා කරපුවාම අපිට පෙනී යනවා මේ අනිවාර්යෙන් මේක වළක්ව ගන්න තිබ්බ පුළුවන් ව්‍යසනයක් පළවෙනි දවසේම මේකට හරියට ඒ ආරක්ෂාව සැපෙවුවා නම් අදාළ තීන්දුව ගත්තා නම් ඒක නවත්තන්න තිබ්බ කියන එක මම හිතන්නේ නිලධාරිනුත් කියනවා මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ එක සයිස හරියට ඕඩර්ස් දුන්නේ නැත්තේ කියලා. ඒ වගේ මම මේ දැනටමත් මම හිතන්නේ මම හැම අවස්ථාවකම මේ අධිකරණ අමාත්‍යාංශය සහ මේ සිරගෙවල් සම්බන්ධයෙන් මම දැනටමත් යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. මේක මම හිතන්නේ රීටා ජෝන්ස් මැතිතුමගේ ඝාතනයෙන් පස්සේ තමයි මේක වෙනස් වුණේ. ඊට කලින් නම් මේ සිරකරුවන්ගේ සංශෝධනයක් යම්කිසි ආකාරයකට මරණ දඬුවම ජීවිතය දක්වා සහ ජීවිතය දක්වා තියෙන අවුරුදු 20ක් අවුරුදු 20 තව අවුරුදු 10ක් මේ ආදි වශයෙන් යහපත් හැසිරීම මත මේ සිරකරුවන් මුදා හැරීම සම්බන්ධයෙන් මම මේ වෙනකොට යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා පාර්ලිමේන්තුවට. මම අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්නකොට මම ඒක දැම්ම මට ඉවර කරන්න බැරුණා මාස 6යි මම හිටියේ. ඉතින් මම මේක දිගින් දිගටම ආණ්ඩුවට කියමින් සිටියේ. මේ තදබදය මොකද ඇතුලේ ඇත්තටම 10ක් ඉන්න ඕන කාමරයක 100ක් ඉන්නවා. ඇත්තටම මේ මෙලේච්ච විදියට සතුන් සිව්පාවුන් වගේ තමයි මේ සිරකරුවන් මේ සිරබාරේ රඳවගෙන ඉන්නේ. ඉතින් අනුතර සම්බන්ධයෙන් සාධාරණයක් කරනවා නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම සිදු නොවිය යුතු දෙයක්. කෙසේ වෙතත් මේ සිරකරුවන් මේ ස්ථානවල ප්‍රමාණයට රඳවා ගැනීම තමයි මම හිතන්නේ හරි ක්‍රමවේදය. ඒකට ආණ්ඩුව මහන්සි වෙලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. තරහට ආණ්ඩුවට මේ ජනතාවට මේ පොඩි මම හිතන්නේ කාලකන්ණි විනෝදයක් ලබන පිරිසක් ඉන්නවා. ඔක්කොම හිරේ දැම්මා කිව්වහම පොඩක් සන්තෝෂ වෙන. ඒ කාරණේ හින්දා ආණ්ඩුව ඔක්කොම ෆේල්. ගොවියෝ සම්බන්ධයෙන් ආණ්ඩුව ෆේල්. ඔබතුමාලා දන්නවා. ඒ වගේම ව්‍යාපාරිකයෝ සම්බන්ධයෙන් ආණ්ඩුව ෆේල්. සියලුම උපාධාරීන් සම්බන්ධයෙන් ආණ්ඩුව ෆේල්. සියලුම අංශ වලින් එළවලු ගොවියෝ සම්බන්ධයෙන් වී ගොවියෝ සම්බන්ධයෙන් වී ගොවියෝ අපි හම්බුණා. 85ටවත් විකුණ ගන්න බෑ වී ටික 1,50,000 ටෝන් ගෙනල්ලා කළමනාකරණය සම්බන්ධයෙන් කිසිම දැනුමක් නැහැ. කිසිම පොරොන්දුවක් ඉටු කරලා නැහැ. කිසිම දෙයක් අඩු කරලා නැහැ. ජනතාව ඉතාමත් අමාරුවෙන් ජීවත් වෙනකොට හොරකම් විශාල ප්‍රමාණයක් කන්ටේනර් හොරකම, ගල් අඟුරු හොරකම, NDB බැංකුවේ බිලියන 13ක හොරකම, ඩොලර් මිලියන 2.5ක හොරකම, ඒ වගේම ප්‍රවාහන වල හොරකම, මහ බැංකුවේ තව විශාල මුදලක් නැහැ කියනවා. දිත්වා ව්‍යසනයට අර මුදලක් නැහැ කියලා කියනවා. මේ ආකාරයේ සියලු දේම මේ ආණ්ඩුව ෆේල් වෙනකොට මම හිතන්නේ ඉරගෙදර විතරයි මේ ආණ්ඩුවට ඉතුරු වෙන්නේ. ඉතින් ඒ සඳහා මම හිතන්නේ ජනතාව දැනුවත් වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් මේ ආයු කාලය ඉතාමත් කෙටි මේ ස්ථානෙට එනවා අපි හිතුවේ නෑ. ඒ දැනට ආණ්ඩුව අවුරුදු 1.5 දෙකෙන් එයි කියලා. අපි හිතුවේ අවුරුදු 4ක්වත් යයි කියලා. හැබැයි ඉතාමත් ඉක්මනින් නොහැකියාව තුලින් මම හිතන්නේ ජනාධිපතිවරයාට සහ කණ්ඩායමට තේරුම් ගන්න තියෙනවා. අපිට මේක කරන්න බෑ. ඉඳ හිරේ දාන එක පමණ අපිට ඉතුරු වෙන්නේ. හොරු අපි කවුරු හිරේ දැම්මත් කමන්නේ. ඒ හිරේ දාන්න ඕන තරම් හොඳ මේ විනිසුරුව මේ රටේ ඉන්නවා. 98ක් 99ක් හොඳ විනිසුරුව මේ රටේ ඉන්නවා. ඉතින් ඒ විනිසුරුවන්ට අර දුන්නොත් අනිවාර්යෙන්ම ඒ කාර්යභාරය ඉටු කරන්න පුළුවන්. හැබැයි දේශපාලන විරුද්ධවාදීන් දඬුවම් කරලා දඩමීමා කරගෙන ඒ වගේ මර්ධනය තුලින් ආණ්ඩුව ඉදිරියටම ගෙනියන්න බෑ, දිගටම ගෙනියන්න බෑ. විශේෂයෙන්ම ලංකාව, ඉන්දියාව වගේ රටවල මේ කාර්යභාරය කරන්න බෑ. මේක තමයි ආණ්ඩුවට තියෙන විශාලම අභියෝගය. දිගින් දිගටම ජනතාව අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ තුල ආණ්ඩුවට ඉදිරි ගමන සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ වෙනකොට.